Hello friends, welcome back to another gameplay videos. Only the other ගෙනලා තියෙන්නේ Hello Neighbor කියන සුපිරිම horror game එක. හරි මචං ඉතින් එළම එහෙනම් ඉතින් මචං අපි වෙඩි ගන්න නැතුව යමු වීඩියෝ එකට. හරි මචං ඉතින් වීඩියෝ එකට යන්න කලින් වීඩියෝ එක like එකක් දාලා subscribe කරලා share කරලා bell icon එකට all දාගෙන යන්න. හරි මචං ඉතින් game එකට අපි යමු. හරි මචං ඉතින් අපි ගේම් එක ප්ලේ කරලා බලමු ගේම් එකේ මොනවද වෙන්නේ කියලා. ගොඩක් අය I think සුපිරියටම දන්න ගේම් එකක් නේ බං. ඉතින් I think අමුතුවෙන් කියන දෙයක් නැහැ නේ මචං. මං අදට විතර මං අද මේකේ ප්ලේ කරන්නේ act 1 එක විතරයි මචං. හරියද? මේක act 1 මේ කියන්නේ මේකේ act 1 2 3 4 5 ඕම තියෙනවනේ බං. ඉතින් මම දන්නේ නැහැ කොහොමද ඒක ප්ලේ කරන්න කියලා. මං දැන්ට දන්න විදියකට තියෙන්නේ බං act 1 එක විතරයි. හරි බයින්ඩ් එපා බං. මං අනිත් ටිකත් ඉක්මනට උඹලට මේ වීඩියෝස් ටිකත් අරන් එනවා. හරි ඉතින් අපි ගේම් එක ප්ලේ කරලා බලමු ගේම් එකේ මොනවද වෙන්නේ කියලා. ආන් අරක රෝල් වෙලා ගියා ඵලයන් දැන් උක පස්සේ. චුට්ටුස් ගාලා යමන් යා කෝක පස්සෙන්. ආදි මොකටද උක? හරි. කොබගේ බෝලේ? උන් මේ විතර ගියා. අම්මඩ සිරි බෝලේ නැවතුණා යාළුවේ මෙතනට ඇවිල්ලා. හරි ඉතින් ගණන් ගන්න එපා යාළුවේ. එහෙම තමයි බෝල කියන්නේ. මන්නකට අම්මඩ සිරි. What? Ini mau dulu nih. What? ඔය පොඩි එකාගේ කට වහපන්. ඌ කෑ ගහන වැඩි යකෝ. ඒකට තේරෙන්නේ නැද්ද උගේ සද්දේ වැඩි කියලා. මේ මූ හරියන්නේ. මූ කිඩ්නැප් කාරෙන් තුගොද යකෝ. මූ ළමෙක් විහිර කරගෙන ඉන්නවා. අඩෝ මං කොහෙද මේ ඉන්නේ? හරි. මම ඉඳන් පොඩ්ඩක්. ගෙම්ම ගන්නකම්. චුට්ටක් ඉඳපන්. hina වෙන්න දෙයක් නෙමෙයි මේක තමයි සංසාර නාගනු. හරි මචං එංගට ගෙම්ම ගන්නකම් ඉඳන් ගෙම්ම ගඩින්නු. හරි ගෙම්ම ගත්තා. දෙයියා මං ගේම් එක ප්ලේ කරන්න පැනපන් අන්න එහෙම. දෙයියා මං ඉතින් සුපුරුදු පරිදි උඹලා දන්නවනේ අපිට පෙට්ටි වලින් ගේමක් ගහන්න තියෙනවා කියලා. කැඩිච්ච මෙයා මෙතන කැඩිච්ච පෙට්ටියක් තියෙනවා. හොඳ පෙට්ටි තියෙනවා. අපිට පෙට්ටි වලින් තියෙනවා මචං ගේම ගහගන්න. පෙට්ටි වලින් කොච්චර දේවල් කරන්න පුළුවන් දෙයක්ෝ. පෙට්ටි කිව්ව මචං කාඩ්බෝඩ් පෙට්ටි. හරිද? බෑ නිකන් මාර්චි දාන්න එපා මට පේන්න. අම්මට සිරි වුණා. නෑගපන් ඕකට. නෑගපිය. හරි මචං. පෙට්ටිය තියාගනි. වැටුණා ගියහන්කෝ. ඒකත් වැටුණා යකෝ. හරියට හරි. නෑගපන්. පොඩි ප්‍රශ්නයක් තියෙනවා. කොබ පෙට්ටියක් වැටුණා නේද? මේ පෙට්ටිය අරගෙන කොහෙර අරගනින්කෝ ඉතින් ඕක ඇත්තට. දුවපන් දුදු අන්න යකෝ බලහන්. ඊසි ඈ. දැන් ඕක අර පැත්තට කොබන් එක ඒ මොකක් හරි දෙයක් සිදු වුණාද? හරි බං ඉතින් ආයෙත් අපි සැලෙන්නේ නැහැ මචං. අපි සැලෙන්නේ ආයෙ පාරක් අපි try කරමු. අම්මට සිරි වෙනවා. මූ ජනෙල කඩාගෙන ආව දූ ඉන්නේ පහලවත් මේ බකාරය මගේ පස්සෙන් එනවා. දුවපන් යකෝ. දුව මේ පෙට්ටිය අතට දුවපන්. අතට හවුන්නේ දුවපන් බලපන් එනවද කියලා. මුගේ වරේ දැන් වරේ අම්මට සිරි අතට ගනින් ඕක අතට ගනින් අම්මට අතට හම්බුන්නේ. දුම උඩ පැන දුවපන් යකෝ ෆ්‍රී ෆයර් වගේ. දුව කියලා වෙනවා. මේ සීන් එකට යන් නැගපන් ඕකට. හරි නැගපන් වහලෙට නැග්ගා මචං. අම්බු නැගපන් ඕකට. හරි යමන් බම් මේක ඇතුළට ඕක අරගෙන ඔන්නෝට විහික් කරගනි. දැන් ඉතින් දන්නවනේ අයන් මෑන් වගේ පයින්නේ ඈ. ඊසි. දැන් නෑ කියන්කෝ. ආෂ් කොහමද ඒක? මෙතන තියෙන බ්‍රදර් කාකි එක. උකත් අරගනි. මොකද්ද? හරි. පුළුවන් කියලා මම දන්නවා. මේකත් ගනින් මචං අතට. හරි බා. අරගනින් ඕකට දාලා. දැන් ওই කහ යතුරෙන් අපිට වැඩක් නෑ මචං.
අපි මේක අර යාම යන්න එළියට යමන් එළියට දැන් මේක අරගෙන යමන් අපි බලන්න මේ බකාර එනවාද කියලා ඔක්කොම කලින් දැන් මේක අරන් කාර් එකේ තියෙනවා මචං කාන්ත මද්ද කොහෙද ඕක ආ ඉතින් මෙතන තියෙන බඩු තියෙන තැන් මචං මාරු වෙන්නේ නැහැ ඒ තැන් වලම තමයි තියෙන්නේ කිසි දෙයකට වයින්න එපා දැන් යමන් යන්න පෙට්ටියක් ගන්න ඕනේ පෙට්ටිය ඕනි බං මට පෙට්ටිය නැතුව බෑ මට ගේම ගහන්න මට අනිවාර්යෙන් පෙට්ටි කියන දේවල් ඕනේ ආතන තියෙන පෙට්ටි එකද දෙකක් තියෙනවා අඩ වාසි දුවපන් කොහෙන් එනවද දන්නේ සී රවුන්ඩ් ගහ යන්නේ ඵලයන් නිකන් අයිෂා සෝරි මට අර අයිස්කින් කාර්යයමයි මතක් වෙන්නේ මේ වෙලාවට දුවපන් යකෝ අරගෙන මේකත් අරගෙන ඉතක් ගලත්තට ඔය එක අතර ගන්න බෑ වැඩි බලන් අර කොහෙන් හරි එනවද කියලා හරි බං අරු ගියා අපිට මේ මෙතනට පෙට්ටිය ටික තියාගනින් මචෝ නෑගපන් ඕක උඩට ගානින් තව පෙට්ටිය බෑතුණා ගියාංගම ආප ආයෙ නෑගපන්ඩු අම්මට මේ උඩ යනවා වැඩි බං මේ කවුද බං ඒ කෑ ගන්නේ මාවද බං කෑ ගන්නේ හරි බං ඉතින් ආඩෝ ශීරාවටම තමයි යකෝ ඕබයික ගානින් ඕක අතට ඕක අරගෙන යමන් තියා අපිට ගේමක් ගහන්න පෑන පංචානේලේ ඇතුළට අම්මට සිරුණා හරිනේ ඕකනේ කරගන්න ඕනුනේ කියලා උනානේ මචෝ අන්න නේබර්ස් ඉන්නවා මොක්ක ආන්ගරු වෙනවා මොක් පෑනපන් ඕක ඇතුළට කොයින් ඊට දන්නේ යාළුවේ ආරගානින් ඕක දු පෙන්න මාටුනා ආරි මාචං ඉතින් එළම කියලා කොහොම හරි අපි අරුට එකපාරක් කෙලුණා ඒ වේම තමයි මචං ගැලෙන්න සෝරි බස් සැලෙන්න එපා හරි බං දැන් මෙතන තියෙනවා මචං නට් එකක් ඔය නට් එක ගලව ගනින්කෝ ඔක ගලවලා දැන් යමන්කෝ මෙන්න මෙහෙම උඩකට අපිට යන්න තියෙනවා මේ ආකාරයේ දැන් අපිට තියෙනවා බං ඩාර්ක් මැජික් නෙමෙයි බං අපිට දැන් මෙතනින් තියෙන පොඩක් ගානකට අර අතන්ට පැන ගන්න තියෙන නිකන් මැජික් යූස් කරනවා වගේ තමයි ඕක ගැම්මට ගිහලා ඇඳට පයින් තියෙන ආන් බෑනේ ඔක තමයි කියන්නේ කෙලවෙන එකෙන් මචං හොඳටම කෙලවෙනවමයි කියලා ආයි නැගපන් බාලපංගු ඉතින් කෙලවෙනවඩු නැගපම් මේකට නැගපිය මුණාගේ ස්පීඩ් එක මට වන්නගින්න බෑ ඉනිමගෙන් පෑන පිය අම්මට සිරියේ කොයිද දෙයක් ඔය වැටුනේ අඩේ පාපිෂට වැටිලා තියෙන්නේ ඩෝ ගානින් ඕක ආතට මේක ඇරලා හම්බ වැඩක් නැහැ ඔක විසික් කරන් ඕක කාපන් තියාගෙන මේ හරියට වේද බන්දොර හරි හරි මේ බාලපංකෝ ඕක එහා පැත්තේ අරක කඩාගෙන යන්න බැරිද කවුද මේ පොඩි එකා මූම මුක ගෙදර ජනේල කල් අන්තිමේට මාට තමයි ඌල තියන්න ඉන්නේ පාලේ යකෝ යන්න උඹට පුළුවන් නම් මට කොච්චර දුර පෑන පිය උඹට පුළුවන් නම් මට කොච්චර පුළුවන් දෙයක්ෝ පෑන බං easy game ආරි මාචං ඉතින් අපි මේ ආකාරයේ පළවෙනි ඇක් එක ඉවර කරනවා කිසි දෙයකට බයින්න එපා මචං මම අදට යනවා මචං මේ කිසි දෙයකට බයින්න එපා මම ඉස්සරහට මේකේ ගේම් ප්ලේ එකක් ගේනවා මම ඒක වශයෙන් දන්නේ නැහැ මචං මෙතන කරන්න තියෙන්නේ මොනවද කියලා බයින්න එපා අනිවාර්යෙන්ම මම ගේම් එකක් ගේනවා ඕ දැන් කියමු මෙතන ඉතින් පොඩි එකා මූ නෑනේ හරි මචං ඉතින් වීඩියෝ හොඳයි නේ වීඩියෝ එක ලයික් කරන්න සබ්ස්ක්‍රයිබ් කරන්න මචං ඉතින් ෂෙයාර් කරන්න ඒකත් කරලා මදි මචං බෙල් අයිකන් එකත් ඕල් දාගෙන යන්න මචං ඉතින් ගැම්මට සබ්ස්ක්‍රයිබර්ස් අපි 100 ගහමු මචං ඉක්මනට ගැම්මට සබ්ස්ක්‍රයිබර්ස් 100 ගහමු මචං හරි මචං එහෙනම් ආදට අපි ගිහින් එන්නම් ගුඩ් බයි
මීට වැඩිය හොඳයි